අපි මේ කරල් කරියක් හදමු. මුලින්ම තාච්චියක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ සුදු ලුණු ටිකක් හොඳට කපාගෙන ඒ ටික දාගන්න. ඊට පස්සේ රට ලුණු එළියක් කපලා දාගන්න. කරපිංචා ටික ඊට පස්සේ මේ කරල් ටික දාගන්න. මිරිස් කුඩු හැඳි දෙකක් තේ හැඳි දෙකක් වගේ දාගන්න. තුන පහ කුඩු තේ හැඳි තුනමාරක් වගේ දාගන්න. දැන් 3-5කින් තමයි මේ කරල් එකේ රස හරියටම එන්නේ. ඒ නිසා 3-5 කුඩු ටිකක් වැඩිපුර දාගන්න. කහ කුඩු තේ හැඳි කාලක් වගේ. ඊට පස්සේ ඒකට පොඩි තක්කාලි ගෙඩියක් දාගන්න ඕන. ඊට පස්සේ ඒකට පොල් කිරි මිටි කිරි කෝප්ප භාගයක් හෝ එකක් මේ කරල් වල ප්‍රමාණය අනුව දාගන්න ඕන. ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් දාගන්න. ඒ හොඳට කලවම් කරගන්න. මම මේකට අමමිරිස් කරලකුත් දාගත්ත පොඩියට ඉරාගත්තා. මේ හොඩි එක වහන්නේ නැතුව තඹ ගන්න ඕනේ. එතකොට තමයි පාටක් රසක් හොඳ සුවඳක් එන්නේ. දැන් මේ විනාඩි 10කට පස්සේ තව පොඩ්ඩක් තියෙනවා හොඩි ගතිය. දැන් හරි. දැන් ගානට ඉදිලා තියෙන්නේ. මේ හොඩි ගතිය අඩු වෙනකොට තමයි රස පොඩ්ඩක් වැඩිපුර එන්නේ. නිසා රස ගන්න ඕන නම් හොදි අඩුවෙන් තියලා බා ගන්න ඕන. මේ තියෙන්නේ දැන් උයාගත්ත මේ කරල් කරියේ රස වගේම පාටත් ඒ වගේම තියෙන සුවඳයි. හැමදේම හරියට